ගරු අරුණ මන්ත්‍රතුමා ඔබ පොයින්ට් එක අනු දෙක දෙක ආ ඒකෙන් අදාළ වෙන්නේ 31 එකස ගරු මන්ත්‍රතුමා 33 එක මොකද ඔබතුමා කතා කරන්නේ මේ මගේ අතුරු ප්‍රශ්න අහන්න කලින්ම ඔබතුමා ගරු මන්ත්‍රතුමා අදාළ ප්‍රශ්නයක් නෙවෙයි මෝඩ විදිහට හැදෙන්න එපා ගරු මන්ත්‍රතුමා ප්‍රශ්න අංක 7 ගරු මන්ත්‍රතුමා නෑ මේක මේ ජෝක් එකක් කරගන්න එපා මේ පාර්ලිමේන්තුව ප්‍රශ්න අංක 7 ගරු බී ආර්යවංශ මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඇසීමට ගරු විපක්ෂ නායකතුමා ගරු කතානායකතුමනි ස්ථාවර නියෝගවල බොහෝම පැහැදිලිව සඳහන් වෙනවා කිසිම මන්ත්‍රීවරයෙකුට අයුතු ආකාරයෙන් වැරදි විදිහට ආමන්ත්‍රණය කිරීම එක සුදුසු නැහැ. දැන් ඔබතුමා මෝඩ විදියට හැසිරෙනවායි කියලා අර්ජුනා මන්ත්‍රීතුමාට ආමන්ත්‍රණය කිරීම එක සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා මූලාසනයේ ඉඳගෙන ඔබතුමා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ස්ථාවර නියෝග ටික හරියට අනුගමනය කරන්න ගරු මන්ත්‍රීතුමා පැහැදිලිවම මේ විනාඩියක් මේ සභාවේ මට කතා කරන්න අවස්ථාව දෙන්න. මට කතා කරන්න අවස්ථාව දෙන්න. මේ සභාවේ ඉන්න ගරු මන්ත්‍රීවරයෙකුට ඒ මෝඩ කතා කියන කතා කියන්න බෑනේ. හැසිරෙන්න එපා කියන කතාව වෙනම දෙයක්. සුදුසු නෑ. එහෙම කතා කරන්න එපා. නෑ. ගරු සභානායකතුමා. ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ අපි කවුරුත් ඉස්සරණිය වලට යටත්ව කටයුතු කරනවා. නමුත් ඔබතුමා දන්නවා මෙතන එක මන්ත්‍රීවරයෙක් දෙදෙනෙක් ඉන්නවා. මුළු මං දන්න මේ පාර්ලිමේන්තු කාලෙම මේ තරම් සෞත්තු විදියට වනචර විදියට නොවැදගත් විදියට හැසිරලා නැහැ. මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්න නිසා මට නම් ඇත්තටම ඉවසගෙන ඉන්නත් බෑ. ඒ නිසා දැන් උනත් දැන් විපක්ෂ නායකතුමා කතා කරා ස්ථාවර නියෝග ගැන. එතකොට මොකක්ද හැසිරෙච්ච විදිහ? දැන් ඒ නිසා ඒවා මයික් එකෙන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා මයික් එකෙන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා වීඩියෝ වල යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ පාර්ලිමේන්තුවේ මේ බිත්ති හතර සාක්ෂි මොනතරම් තුට්ටු දෙකේ මුළු දෙමළ ජනතාවටත් අපහාසයක් කරන මේ පුද්ගලයෙක්ද කියලා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේකයි. ගරු කතානායකතුමනි මම ඉල්ලා සිටිනවා මේ 76 දැන් බලන්න 77 එක මට විනාඩි දෙක තුනක් දෙන්න මේ ස්ටෑන්ඩින් ඕඩර් එක කියවන්න ටක් ගාලා. යම් මන්ත්‍රීවරයෙකු මූලාසනයේ අධිකාරිය නොතකීම හෝ නිරන්තරයෙන්ම හිතාමතාම හෝ අන්‍යාකාරයෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලට බාධා කිරීම මගින් පාර්ලිමේන්තුවේ රීති අනිසි ලෙස භාවිතා කිරීමේ වරද කරනු ලැබූ විගසම කතානායකවරයා විසින් එම මන්ත්‍රීවරයා නම් කරනු ලැබූ කවර හෝ අවස්ථාවකදී එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තුවේ සේවය අත්හිටුවනු ලැබිය යුත්තේ යනුවෙන් කරන යෝජනාවක් මත කිසිම සංශෝධනයකට කල්තැබීමකට හෝ විවාද කිරීම ලබා නොදී කතානායකවරයා විසින් ප්‍රශ්නය වහාම විමසනු ලැබිය යුත්තේ 77 එවැනි යම් යෝජනාවක් සම්මත වී මෙම ස්ථාවර නියෝගයේ යටතේ යම් මන්ත්‍රීගේ පාර්ලිමේන්තු සේව අත්හිටු ලැබ ඇතනම් එසේම මන්ත්‍රීගේ සේව අත්හිටවීම පළමු අවස්ථාවේ සති දෙකකටද එම සභා වාරයේදීම දෙවැනි අවස්ථාවේදී සති 3කටද එම සභා වාරයේදීම තෙවැනි හෝ ඊට පසු එළමෙන කවර හෝ අවස්ථාවකදී සති 4කද වශයෙන් විය යුත්තේ. ගරු කතානායකතුමනි මේ අනාදී විදියට මම මේක පිට කන්නොත් කියලා තියෙනවා. මේක දිගටම මේක තියෙනවා. ඔබතුමා දන්නවා මේ පුද්ගලයාගේ හැසිරීම තියෙන්නේ පාර්ලිමේන්තුවේ පමණක් නෙමෙයි. ඔබතුමාට මේ පක්ෂ නායකයෙක් තා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ලිපියක් දීලා තියෙනවා එක ළඟ වාඩි වෙලා ඉන්න බෑ කියලා කුමාර පොන්නම්බල මැතිතුමා ලියුමක් දීලා තියෙනවා පාර්ලිමේන්තුවේ සීට් වෙනස් කරන්න කියලා. ඔබතුමා දන්නවා යාපනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණයට කරන්න බෑ. ඒ නිසා අපි දැන් මේ ඉවසගෙන ඉන්නේ යම්කිසි මානසික රෝගී තත්ත්වයක් ඇති ඒකට බේත් අරගෙන හරියයි කියලා. දැන් මම අහන්නේ මෙතනම බැලුවම දැන් ඔබතුමාට කොහොමද කතා කරන්නේ? දැන් මේ පාර්ලිමේන්තුවේ කරු ජයසූරිය මැතිතුමාට පුටුවෙන් ගහලා තියෙනවා මන්ත්‍රීවරු. හැබැයි ඒත් ඔහොම කතා කරලා නැහැ. ඔහොම කතා කරලා අපි මෙතන දැක්කනේ මයික් කඩනවා ඔක්කොම කරනවා. ඒත් මම හිතුවේ නැහැ මං දැක්කේ නැහැ කිසිම මන්ත්‍රීවරයෙක් ඒ ගැටුමට සම්බන්ධ. කරු ජයසූරිය මැතිතුමාට පුද්ගලිකව කොහොම කතා කරේ නැහැ. දැන් රණ්ඩු වුණා දේශපාලන ප්‍රශ්නයක. ඒකයි මම කියන්නේ මෙතන මේ මුළු පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. ඒ 225 ආරක්ෂාව එක්කෙනෙක් කතා කරා දෙන්නෙක් කතා කරත් ඔක්කොටම එනවා. ඒ නිසා විපක්ෂ නායකතුමාගේ කරුණිකව ඉල්ලා සිටින්නේ පොදු පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධව අපි එකඟතාවයකට එමු. ඒක ගැන විවාදයක් නැහැ. නමුත් මම දැන් චානක මාණ්ඩුගොඩ මන්ත්‍රීතුමා සම්බන්ධව ගත්තොත් කතානායකතුමා වෙලාව සම්බන්ධව මැදිහත් වුණා. මගේ පුද්ගලික හැඟීම එතුමා ඊටාම වැදගත් විදිහට හැසිරෙන මන්ත්‍රීවරයෙක්. ඔබතුමාට අයිතිය තියෙනවා ඔබතුමාගේ නියෝග ක්‍රියාත්මක කරා. අපි විපක්ෂ කළ හැම එකක් නැහැ. නමුත්
මේ මොකද්ද මේ? මෙහෙම පාර්ලිමේන්තුවට යන්න දෙන්න පුළුවන්. ප්‍රශ්නාංක ගරු විපක්ෂ ናයකතුමා ඔබතුමා නායකතුමා. ගරු මන්ත්‍රීතුමා අතක තියාගන්න මෙහෙමයි ගරු කතා ගරු අර්ජුන මේක අහගන්න ගරු අර්ජුන මන්ත්‍රීතුමා මීට පෙර සභාවේදී මා අමතලා ඊටම අශෝභන විදිහේ ප්‍රකාශත් කරලා තියෙනවා මේ අශෝභන කියන්නේ මේ ශිෂ්ට සම්පන්න නොවන ඉතින් කරුණාකර ගරු මන්ත්‍රීතුමාලා ඊටට විනයක් ඇතුව සංගමයක් ඇතුව කතා කරන විදිහට පාර්ලිමේන්තුවේ ඇසුරන හොඳයි කියලා හිතනවා මේ වගේ ප්‍රකාශන ගරු හොඳයි ඊළඟ ප්‍රශ්නෙට යමු ගරු විපක්ෂ නායක ඔබතුමා පොයින්ට් එක මොකද්ද ගරු කතානායකතුමනි මම ඇත්ත වශයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති ස්ථාවර නියෝග 36. දැන් ඔබතුමා එක වෙලාවක මෝඩයෙක් හැටියට සඳහන් කරන්නටත් එතකොට තවත් වෙලාවක ගරු සභානායකතුමා මානසික රෝගියෙක් හැටියට මේ සඳහන් කරන්නටත් ඒව සුදුසු නෑ. අනිත් එක මෙතුමා ගරු මන්ත්‍රීතුමා සඳහන් කර විනාඩියක් මෙතුමා විපක්ෂ නායකතුමා මේක කුමාර පොන්නම්බලම් ගරු මන්ත්‍රීතුමා මේ කුමාර පොන්නම්බලම් කියලා මන්ත්‍රීවරයෙක් නෑ මේ පාර්ලිමේන්තුවේ. ගරු ගජේන්ද්‍ර පොන්නම්බල මන්ත්‍රීතුමා මේ මට ලබා දීලා තියෙනවා මේ ගරු ගජේන්ද්‍ර පොන්නම්බල මන්ත්‍රීතුමා මට ලිපියක් ලබා දීලා තියෙනවා එතුමාලගේ ඉන්න බෑ කියලා. හොඳයි මේ මෙත අවසන් කරන්න. අවස්ථාව දෙන්න. අවසන් කරන්න ගරු කුමාර පොන්නම්බලම් කියලා කවුරුත් නෑ. ප්‍රශ්නාංක 7 ගරු බී ආර්යවංශ අග්‍රාමාත්‍ය නැද්ද? හරි. ප්‍රශ්නාංක 8 ගරු වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංග මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඇසීමට. ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමිය. On behalf of the Minister of Health, I am going to answer to the honourable member's question. Question number A1. Yes, alcohol rehabilitation services are being provided through health